අවුරුදු 13ට වඩා අඩු ළමයින්ට සමාජ මාධ්‍ය දිනුම් පවත්වාගෙන යාම තහනම් කරලා තියෙනවා. මේ තහනම තියෙන්නේ ලංකාවේ නෙවෙයි ඕස්ට්‍රේලියාවේ. මේ විදිහට ඇයි අවුරුදු 13ට වඩා අඩු ළමයින්ට සමාජ මාධ්‍ය දිනුම් පවත්වාගෙන යාම තහනම් කරලා තියෙන්නේ? ප්‍රධාන වශයෙන්ම මේ අවුරුදු 13ට වඩා අඩු. එහෙමත් නැත්නම් අවුරුදු 18ට වඩා අඩු කාණ්ඩය අපි ළමයි විදියට හඳුන්වනවා. මේ විදිහට ළමයි විදිහට හඳුන්වන ප්‍රධානම හේතුව තමයි මේ පිරිස අනිවාර්යයෙන්ම කවුරු හරි බාරකාරීත්වයක් යටතේ හැදී වැඩෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම බාරකාරීත්වයක් යටතේ සිටින්න ඕනි. ඇයි මේ වයස් කාණ්ඩයේ පිරිස යම්කිසි බාරකාරීත්වයකට යටත් කරන්නේ? මේකට ප්‍රධානම හේතුව තමයි මේ කාණ්ඩයේ පිරිසට තර්කානුකූලව සිතීමට සහ සැලසුම් කිරීමේ හැකියාව බොහොම අඩුයි. ඒකට ජෛව විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි මිනිස් මොලේ කොටසක් තියෙනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. මෙන්න මේ කොටසෙන් තමයි අපි තර්කානුකූලව හිතන්න සහ තර්කානුකූලව කටයුතු කරන්න අවකාශය නිර්මාණය කරලා දෙන්නේ. නමුත් මේ වයස් කාණ්ඩයේ සාමාන්‍යයෙන් අවුරුදු 20ට වඩා අඩු වයස් කාණ්ඩයේ පිරිසගේ මේ කොටස වර්ධනය වෙමින් තමයි පවතින්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 20-25 වගේ වෙද්දි තමයි මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන කොටස වර්ධනය සම්පූර්ණ වෙන්නේ. ඒ විදිහට සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඒ පුද්ගලයන් පරිණත පුද්ගලයන් විදිහට කටයුතු කිරීමට අවකාශය ලැබෙන්නේ සහ ඔවුන්ට නිවරදිව තර්කානුකූලව තීරණ සහ නිවරදිව තර්කානුකූලව සැලසුම් කරන්න හැකියාව ලැබෙන්නේ. නමුත් මේ තර්කානුකූල හැකියාව අඩු මේ පිරිස සමාජ මාධ්‍යයට යොමු වීම තුළින් ප්‍රධාන වශයෙන්ම ඔවුන් බොහෝ අපචාර වෙන්න පුළුවන්, නොදුන්නත්කමින් වෙන දේවල් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් වලට මෙයාලා බොහොම පහසුවෙන් ගොදුරු වෙනවා සහ මෙයාලගේ මේ අනාගතයේ පෞරුෂත්වය ගොඩනැගීමේදී පෞරුෂත්ව ආබාධත් ඇතිවීමට මේක ප්‍රධානම හේතුවක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ ෆෝන් එක පාවිච්චි කරාම ඕස්ට්‍රේලියාව මේකට මේ නීතිය ගේද්දිම ඒකට හොඳ වාක්‍යයක් එකතු කරලා තියෙනවා. අපි රුද්‍රජ පාඨයක් කියන්න පුළුවන්. ළමයින්ට ළමයි වෙන්න ඉඩ දෙන්න. අනිවාර්යෙන් ළමයින්ට ළමයි වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇත්තට මේ ළමයින්ට ළමයින් වෙන්න ඉඩ දෙනවා කියන ඒ වාක්‍යය ගත්තොත් ඒක අපිට ගැඹුරටම යන්න පුළුවන් මීට අවුරුදු ලක්ෂ 3ක් වගේ ඈතට. ඒ කියන්නේ හෝමෝ සාපියන් සාපියන් කියන හඳුන්වන නූතන මානවයාගේ ආරම්භය. සාමාන්‍යයෙන් මීට අවුරුදු ලක්ෂ 3කට වඩා ඈත අතීතයේ තමයි මේ නූතන මානවයා නිර්මාණය වුණා කියලා සලකන්නේ සහ එතෙන් සිට තමයි අපිට පුරාවිද්‍යාත්මක සාක්ෂි හම්බ වෙන්නේ නූතන මානවයාගේ. එතකොට මේ අවුරුදු ලක්ෂ 3 කාලේ ඉඳලා මේ මානවයා ඉදිරියට එද්දි මේ තාක්ෂණෙත් එක්ක ගැටෙන්න පටන් අරගෙන දැන් අවුරුදු 40ක් විතර. එතකොට අපි මේ සම්පූර්ණ අවුරුදු ලක්ෂ 3ම එක අවුරුද්දක් විදිහට සලකලා අපි මේ තාක්ෂණෙත් එක්ක ගැටෙන්න ගත්ත කාලේ සැලකුවොත් මේ අවුරුද්දෙම එක පැයක් විතර. එකම එක පැයක්. ඔබ හිතන්න බලන්න අවුරුද්දක කාලෙකින් එක පැයක් තමයි අපි මේ තාක්ෂණෙත් එක්ක ගත කරලා තියෙන්නේ. එතකොට මේ තාක්ෂණය මොන වගේද මොන වගේ බලපෑම් වෙනවද සහ මේ මිනිසා මේ තාක්ෂණයට ඇත්තම පරිණාමය වෙලා නැහැ සහ මේ මිනිසාට ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට මිනිසාටත් මේ ඔරොත්තු දෙන්නේ නැති තාක්ෂණය මේ කුඩා ළමුන්ගේ මොලේ වර්ධනය වෙන සමයේ ඔවුන් එක්ක ගැටෙද්දී මොන වගේ දේවල් වෙයිද? ඇත්තට මේ ගැන ලෝකේ ගොඩක් සාකච්ඡා තියෙනවා. ඒ වගේම කුඩා දරුවන්ට ස්මාර්ට් තිර එහෙමත් නැත්නම් අපි සුහුරු පුවරු කියනවා. ඒ කියන්නේ ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක වගේ මේ ටච් ස්ක්‍රීන් තියෙන මේ වගේ සුහුරු තිර ලබා දෙන්න එපා කියලා ලෝකේ ගොඩක් රටවල් වල විවිධ නිර්ණායක තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ වගේ සුහුරු තිරවලට කුඩා කාලෙදීම ළමයි පුරුදු වුණාට පස්සේ බොහෝ විට ඒක ඇබ්බැහියක් දක්වා යන්න පුළුවන්. මොකද ඕන තරම් උදාහරණ තියෙනවා. ඒක පාස්වෙම කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කුඩා දරුවන්ට කුඩා කාලේ මොලේ වර්ධනය වෙන්න මේ ස්වභාව දාමත් එක්ක මේ මැටීරියල් එහෙමත් නැත්නම් ද්‍රව්‍යත් එක්ක මේ දරුවන්ගේ මනස නැත්නම් මොලේ වර්ධනය වෙන්න ඉඩ දෙන්න ඕනි. අපි ඔය සාමාන්‍යයෙන් කියනවා සියුම් චාලක ක්‍රියාකාරකම් වගේ දේවල් මේ දරුවාට අනිවාර්යයෙන්ම කුඩා කාලේ කරන්න දෙන්න ඕනි. නමුත් ස්මාර්ට් තිරයක් මේ දරුවට දීපුවාම මේ කිසිම ක්‍රියාකාරකමක් දරුවගෙන් වෙන්නේ නැහැ. බොහෝ විට ඒකෙන් මේ දරුවගේ මොළයට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්.
මේ වගේ ක්‍රියාකාරකම් නිසා. ඒ වගේම එය මේ දරුවන්ගේ අනාගතයේ පෞරුෂත්වයේ ගොඩනැගීමටත් බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සමාජ මාධ්‍ය දරුවන්ට යොමු කිරීම තුළින් දරුවගේ දැනුම වර්ධනයට වගේම තවත් අනාගත ප්‍රශ්න ගොඩකට හේතුවක් වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ මේ වගේ දේවල් වුණාට ශ්‍රී ලංකාව නම් වේද කියලා හිතන්න අමාරුයි. මොකද කුඩා දරුවෙක්ට බත් කවන්නෙත් ෆෝන් එකක් දීලා YouTube එකේ මොකක් හරි පොඩි සින්දුවක් වීඩියෝ එකක් දාලා. ඔබම හිතලා බලන්න ඔබේ දරුවා අනාගතයේදී මේ රට බාර ගන්න ඉන්න පුරවැසියෙක් වෙද්දී පෞරුෂත්ව ආබාධ සහිත පුද්ගලයෙක් කරනවද නැත්නම් රට වැඩදායි පුද්ගලයෙක් කරනවද කියන එක.